පෝල් කියන්නේ රෝමේ සිටින සභාවේ විශ්වාසය සම්පූර්ණ ලෝකය පුරා ප්‍රකාශ වෙමින් පවතින බවයි. පෝල් ජීවත් වූ කාලයේදී රෝමානු අධිරාජ්‍ය සම්පූර්ණ ලෝකය පාලනය කළ විශාල බලතනය වුණා. ඒ දවස්වල රෝමානු අධිරාජයා සාමාන්‍ය මිනිසෙකු ලෙස නොව දෙවියෙකුට සමාන පුද්ගලයෙකු ලෙස ගෞරව කළා. ඔවුන් අධිරාජයාට ස්වාමිනී කියලා හඳුන්වන්නේ. දිනපතා බාලමා පළමුවෙන්ම ඔබ සැම වෙනුවෙන් මම යේසුස් ක්‍රිස්තුස් හරහා මගේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඔබගේ විශ්වාසය සම්පූර්ණ ලෝකය පුරා කතා වෙයි කියලා. රෝමේ යන පළමුව 8 වෙනි වචනය. මෙහිදී පෝල් කියන්නේ රෝමේ සභාවේ විශ්වාසය සම්පූර්ණ ලෝකය පුරා ප්‍රකාශ වෙමින් පවතින බවයි. පෝල් ජීවත් වූ කාලයේදී රෝමානු අධිරාජ්‍ය සම්පූර්ණ ලෝකය පාලනය කළ විශාල බලතලය වුණා. ඒ දවස්වල රෝමානු අධිරාජයා සාමාන්‍ය මිනිසෙකු ලෙස නොව දෙවියෙකුට සමාන පුද්ගලයෙකු ලෙස ගෞරව කළා. ඔහු අධිරාජයාට ස්වාමීනී කියලා හඳුන්වන්නේ අධිරාජයා ස්වාමීනී ලෙස පිළිගැනීමෙන් වළකින්න සිරගත කළා, දැඩි ලෙස පීඩා කළා, සමහර විට මරණයට පවා යොමු කළා. නමුත් රෝමානු සභාවේ සමාජිකයෝ රජු ස්වාමීනී ලෙස ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් තම විශ්වාසය අඛණ්ඩව සිටමින් පීඩාවන් දරාගෙන ඉඳියා. එම නිසා ඔවුන්ගේ විශ්වාසය හැමෝටම දැනුණා. අපේ විශ්වාසය කවුරුන්ට හෝ සාක්ෂියක් වෙයිද නැත්නම් අපි තුළම නිෂ්ක්‍රීයව පවතිනවද කියලා අපි සිතා බලන්න ඕනේ. දානියෙල්ගේ විශ්වාසය නිසා දාරියුස් රජු රාජධානිය පුරා සිටින හැමෝම දානියෙල්ගේ දෙවියන් වහන්සේ ඉදිරියේ කම්පාවෙන් හා බියෙන් සිටිය යුතුයි කියලා නියෝග කළා. දාරියුස් රජු රාජධානිය පාලනය කළ කාලයේදී රජු දානියෙල් සම්පූර්ණ රාජධානියට ඉහළින් තැබීමට අදහස් කළා. මේ කැමති වූ අධිපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් දානියෙල්ගේ දෙවියන් වහන්සේට සම්බන්ධ ආගමික කරුණු පිළිබඳව ඔහුට චෝදනා කිරීමට රහසිගතව සැලසුම් කළා. ඊට පසු ඔවුන් රජුගෙන් නියෝගයක් අත්සම් කරවා ගත්තා. ඒ අනුව දින 30ක් ඇතුළත රජු හැර වෙනත් දෙවියෙකුට හෝ මිනිසියෙකුට යම් දෙයක් සඳහා යාචනා කළ කෙනෙකු සිංහයන් සිටින ගුහාවට දැමිය යුතුයි කියලා. දැනට දානියෙල්ට එම ලියවිල්ල අත්සන් කර ඇති බව දැනගත් විට ඔහු තම නිවසට ගියා. ඔහුගේ ඉහළ කාමරේ යෙරුසලමේ දිහාට කවුළු විවෘත කරගෙන එදින 3 වරක් ඔහු දනගසා පණිවිඩ කළත් තම දෙවියන් වහන්සේට ස්තුති කළත් ඔහුගේ පුරාණ පුරුද්දට අනුව. ඒ අනුව දාරියුස් රජුගේ නියෝගයට අනුව ඔවුන් දානියෙල් සිංහයන් සිටින ගුහාවට දැමුවා. දෙවියන් වහන්සේ තම දූතයා යවා සිංහයන්ගේ කටවසා දානියෙල්ට හානි නොවීමට සිංහයන්ට ඉඩ නොදුන්නා. දෙවියන් වහන්සේගේ කාර්යය පිළිබඳ දානියෙල්ගේ විශ්වාසය දැකූ දාරියුස් රජු මෙසේ කියේ. මගේ රාජධානියේ සෑම පාලන ප්‍රදේශයකම මිනිසුන් දානියෙල්ගේ දෙවියන් වහන්සේ ඉදිරියේ කම්පාවෙන් හා බයෙන් සිටිය යුතුයි. මන්ද ඔහු ජීවමාන දෙවියන් වහන්සේය. සදාකාලිකව ස්ථාවරව සිටිනවා. ඔහුගේ රාජධානිය කිසිවිටකත් විනාශ නොවනු ඇත. ඔහුගේ බලපෑම අවසානයේ දක්වා පවතිනු ඇත. ඔහු මුදා හැරීමත් ගලවා ගැනීමත් කරයි. ඔහු ස්වර්ගයේද පොළොවේද ලකුණු හා අద్භූත කටයුතු කරයි. ඔහු දානියෙල් සිංහයන්ගේ බලයෙන් ගලවා ගැනීමත් කළා. දානියෙල් 6:26 සිට 27 වන වචන. ඒ නිසා ඔබලා මැකඩෝනියාව සහ අකයාවේ විශ්වාස කරන හැමෝටම උදාහරණයක් වුණා. ඔබලාගෙන් ස්වාමීන් වහන්සේගේ වචනය මැකඩෝනියාව සහ අකයාව පමණක් නොව හැම තැනකම ප්‍රකාශ වුණා. ඔබලාගේ දෙවියන් වහන්සේට ඇති විශ්වාසය හැම තැනකටම පැතිරී ගියා. ඒ නිසා අපිට කිසිවක් කියන්නත් අවශ්‍ය නැහැ. පළමු තෙසලෝනිකයන්රු 1:7 වෙනි වචන. ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.